විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යයෙන් කාර්තුවකට වතාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරි මාස කිහිපය සඳහා විදුලි බිල අඩු කිරීම වැඩි කිරීම පිළිබඳව තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට විදුලි බිල ඒ ගානට පවත්වා ගැනීම ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට විදුලි බිල වැඩි කිරීම සඳහා ඉල්ලීමක් මහජන උපයෝගිතා කොමිසමෙන් කරනවා. මහජන උපයෝගිතා කොමිසම කියලා කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද 2002 පනතකින් පිහිටවපු මේ රාජ්‍යයට සම්බන්ධ ආයතනයක්. ඒ අනුව දැන් විදුලිය නිෂ්පාදනය කරන බෙදා හරින විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම් පමණක් නොවේ කර්මාන්තකරුවන්ගේ මහ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව සලකලා බලලා තමයි මහජන උපයෝගිතා කොමිසම රජය වෙනුවෙන් තීන්දුවක් ගන්නේ මහ ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගන්න විදුලි බිල වැඩි කළ යුතුද නැද්ද කියන එක. තවමත් විදුලි මණ්ඩලයේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම බාර අරගෙන අවසන් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. අද විදුලි බල මණ්ඩලයේ ඇස්මෙන් සකස් කරන්නේ යෝජනා ඉදිරිපත් කරන සෑහෙන කාලයකට කලින්. එතකොට විපක්ෂයේ മന്ത്രിවරු කියනවා නම් මේ ගල් අඟුරු නිසා තමයි විදුලි බිල වැඩි කරන්නට විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කරේ කියලා. එයින් අදහස් වෙනවා මේ ගල් අඟුරු සැපයීම පිළිබඳව කොහොමත් ප්‍රශ්නයක් හදනවා කියලා විපක්ෂය හිටියයි කියන එක. ඒ කියන්නේ මේ ගල් අඟුරු නැව වෙන්න පටන් ගන්න කාලයට ආසන්න කාලයේ හෝ ඊට පෙර තමයි විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කරන්නේ ඊළඟ මාස 3 විදුලි බිල සම්බන්ධයෙන් ඔවුන්ගේ පුරවපතනය. ඒකට ලැබිය හැකි වර්ෂාපතනය, යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වය, ඒ ආදී සාධක ගණනාවක් ඒගොල්ලෝ මේ සැලකිල්ලට ගන්නවා. නමුත් විපක්ෂ කණ්ඩායමට අවශ්‍ය නම් ක්‍රමවත් ටෙන්ඩර් පටිපාටියෙන් ගල් අඟුරු සැපයීම ලබාගත් සැපයීමකට එරෙහිව කටයුතු කරලා ඔවුන්ට හිතවත් පාර්ශවයකට මේ සැපයීම ලබා දීම පරණ සුපුරුදු විදියට ඒකට කරන කැම්පේන් එකක් හැටියට තමයි එහෙනම් අපිට හිතා ගන්න වෙන්නේ මේ විදුලි බිල වැඩි කිරීමට විදුලි බණ්ඩලයකින් අපි යෝජනාවයි මේ ගල් අඟුරු නැවත සම්බන්ධයක් හදනවා නම්